අදත් ලස්සනම ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න එකමත් එක ගමක හිටියා අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවකුයි. මේ දුවගේ නම උනේ මලිති. ඉතින් මෙයාලා ජීවත් උනේ එළවලු වගා කරලා. මහත්තයා දැන් අවුරුදුත් ළඟයි. ගෙදරට බඩු ගොඩක් ගේන්නත් ඕන. මේ පාර කෙල්ලත් හරිම ආසාවෙන් ඉන්නවා අවුරුදු සමරන්න. කමලා ඔයා බය වෙන්න එපා. අපිට මේ පාර නම් හොඳටම අවුරුදු සමරන්න පුළුවන්. මොකද මේ පාර ගිය පාරට වඩා ලොකු අස්වැන්නක් මට ලැබෙන්න තියෙනවා. අනේ එකනම් කොච්චර දෙයක්ද. අපිට එහෙනම් මේ පාර හොඳට අවුරුදු සමරන්න පුළුවන්. කෙල්ලත් ගොඩක් සතුටු වෙයි. ඔව් කමලා මේ පාර තමයි අපිට හොඳටම අවුරුදු තියෙන්නේ. දැන් දවල් වෙන්නත් ළඟයිනේ කමලා. මං එහෙනම් වගාව පැත්තට ගිහින් එන්නම්. හරි මහත්තයා එහෙනම් ගිහින් එන්නකෝ. මතක ඇතුව රැට කන්න මොනවා හරිම අරන් එන්නකෝ. කෙල්ල හරිම ආසාවෙන් ඉන්නේ. අන්ගේ ගෙදර හදන්න මුකුත්ම නැහැ මහත්තයා. හරි මං අරන් එන්නම්කෝ. ඔයාලා දෙන පරිස්සමින් එන්නකෝ. හරි මහත්තයා ඔයත් පරිස්සමින් යන්නකෝ. ඔන්න ඉතින් නිමල් එයාගේ වගාවේ අස්වැන්න දැකලා ගොඩක්ම සතුටු වුණා. මේ පාර නම් අවුරුදු හොඳටම තියෙයි වගේ. දකින්න කොටත් ආසයි. මේ වගේම හැම වගාවකම පළදා වැවෙන්න ඕන. එතකොට හැමෝටම මේ පාර අවුරුච්චයි වේවි. මේ ඉන්නේ නිමල්ගේ එකම නංගි. හැබැයි එයා නම් ගොඩක්ම නපුරු කාන්තාවක්. එයා කිසිම කෙනෙක්ට හරියනවට නම් පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ. ලතා බලන්නකෝ ඔයාලගේ අයියගේ වගාව කොච්චර සරුවට එළවලු වැවිලද කියලා. ඔව් මං ඊයේ දැක්ක පොලට යනකොට. ඔය ඉඩම එයාට විතරක් නෙවෙයි මටත් අයිති. කොහෙද ඔය මිනිහ මට භාගයක්වත් දෙන්නේ නැහනේ. ගිය සතියේත් මං රණ්ඩු වුණා ඔකුන් එක මට මගේ භාගය දෙන්න කියලා. කොහෙද ඔකුන් භාගයක්වත් මට දෙන්නේ නැහනේ. ඔහොම නම් හරියන්නේ නැහැ ලතා. කොහොම හරි රණ්ඩු වෙලා ඔයාගේ භාගය ඔයා ඉල්ලගන්න. අනික ඉතින් එයාලට පුතෙක්වත් නැහනේ. එයාලට ඉන්නේ දුවෙක් විතරයිනේ. ඔයා ওই භාගය ඉල්ලගත්තොත් අපේ පුතාට ඉස්සරහට දෙන්න පුළුවන්. ඔව් ඒකනම් ඇත්ත. කොහෙද අර මිනිහා අර ගෑනට රැවටිලානේ. ওই ගෑණි කියන විදිහට තමයි වැඩ කරන්නේ. අද නම් දෙකින් එකක් බේරගමු ලතා. යමුකෝ මාත් එන්නම්. අපි දෙන්නම කොහොම හරි රණ්ඩු වෙලා අපේ භාගය කොහොම හරි ඉල්ලගමු. ඔව් ඒකනම් ඇත්ත කමල්. අපි යමුකෝ. ඔන්න ඉතින් අධික තරහා හිතේ තියාගෙන කමලුයි ලතයි නිමල්ගේ ගේ පැත්තට යන්න ගියා. මේ ඉන්නේ මේ ගෑණි අතුගග ඉන්නකෝ මං හොඳ වැඩක් කරන්න. අක්කේ මේ මොකද මේ උදෙන්ම? මේ අපි ආවේ තමුසලාගේ දුක සපහන්න නෙවෙයි. අපේ ඉඩමේ භාගය ඉල්ල ගන්න. අනේ අක්කේ ඒ ඉඩම හරිම පොඩි ඉඩමක්නේ. ඒ ඉඩමෙන් භාගයක් දෙන්නවත් බෑ. අනික ඒ ඉඩමෙන්නේ අපි කාලා බීලා ඉන්නේ. අක්කලාට නම් ඕන තරම් ඉඩම් තියෙන්නේ. ඇයි ඒ ඉඩමටම රණ්ඩු වෙන්නේ? ඒ ඉඩමට අමුලට විතරක් නෙවෙයි අපි හැමෝටම අයිති. ඒකින්ද මට ওই ඉඩමෙන් භාගයක් ඕනමයි. දුන්නේ නැත්තම් මං නරක ගෑණි කියන්න එපා. අනේ අක්කේ අපිට දරුවෙක් නැත්තම් ඔය ඉඩම අපි කොහොම හරි ඔයාලට දෙනවා. අපි කොහොම හරි කුලී රස්සාවක් කරනවා. ඒත් ওই ඉඩමෙන් තමයි අපි හැමෝම කාලා බීලා ඉන්නේ. ඒක නිසා අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නකෝ අක්කේ. ඔයාලා අපිට කොච්චර බැන්නත් අපි තරහ නෑ අක්කේ. කමලා ඔන්න මේ පාර නම් අපිට අවුරුදු හොඳට සමරන්න පුළුවන්. මේ පාර නම් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. මං හිත උදෙන්ම පොලට බඩු ටික විකුණලා අවුරුද්දට බඩු ගේන්නම්කෝ. ඒකනම් කොච්චර හොඳයිද? ඒක නෙවෙයි මහත්තයා. අදත් ඔයාගේ නංගියාවනේ මට හොඳටම බැනලා ගියා. අයියෝ එයාලා තාමත් ඔය ඉඩම් වලට රණ්ඩු වෙන එක නම් නවත්තලා නෑ නේද?
අපිට දරුවෙක් හිටියේ නැත්නම් ඔය ඉඩම ඒ කට්ටියට දෙන්න තිබ්බා. ඒත් අපිට දරුවෙක් ඉන්නවනේ. අපි හැමෝම ජීවත් වෙන්නේ ඕකෙන්නේ. ඒකනේ ඔය කතාව මගේ නංගිට තේරෙන්නේ නෑනේ. මොකක් කරන්නද? අපි අපේ පාඩුවේ ඉමුකෝ කමලා. එයාලට ඕන දෙයක් කියපු දෙයි. ඔව් මහත්තයා අපි වෙන මොනවා කරන්නද? අම්මේ දැන් හවස් වෙන්නත් ළඟනේ. මම යාළුවෙක් එක්ක ගිහින් සෙල්ලම් කරලා එන්නද? අනේ පුතේ මේ අවුරුදු දවස්වලවත් ඔයාට චුට්ටක් ගෙදරට වෙලා එන්න බැරිද? හැමතිස්සෙම නැටිල්ල. හරි අම්මේ. හවස් වෙන්න කලින් ඉක්මනට ගිහින් එන්නම්කෝ. ඉක්මනට එන්න එහෙනම් මං රෑට රස කෑමක් හදනවා. ඔයා ආසෑනේ කෑම හදන දිහා බලන් ඉන්න. ෂා එහෙමද? එහෙනම් මං ඉක්මනට යාළුවෙක් එක්ක සෙල්ලම් කරලා එන්නම්කෝ. හරි ඉක්මනට එන්න. නැත්තම් ඔන්න මං හොරාටම හදනවා. අනේ අම්මේ මං එනකම් ඉන්නකෝ. ඔන්න ඉතින් මලිති ගමේ ලස්සන බලලා යාළුවෝ එක්ක විනෝද වුණා. ඒ වගේ මෙයා ගොඩාක් සෙල්ලනුත් කරා. අනේ අක්කේ ඔයා මාත් එක්ක අපේ ගෙදර ගාවට එන්න එපා. අපේ අම්මා දැක්කොත් හොඳටම බනී. අනේ ඔව් මල්ලි මං ඒක දන්නවා. නන්දි ඉතින් ඒ කාලේ ඉඳන් මට පොඩ්ඩක්වත් කැමති නෑනේ. අනේ මන් දන්නේ අක්කේ අපේ අම්මලාට මොනව වෙලාද කියලා. ඔයාලා කොච්චර හොඳ අයද. ඒත් එයාලට සතුටින් ඔයාලා එක්ක ඉන්න බෑනේ. අනේ ඔයාව ගණන් ගන්න එපා මල්ලි. නන්දි ඉතින් ඉස්සරින් ඉඳන් මෙහෙමනේ. දැන් ඒව අපිට පුරුදුයි. අන්න නැන්ද එනවා. අයියෝ අද මං ඉවරයි. අම්මා නම් අද හොඳටම මට බනී. තාම දෙන්නගේ සෙල්ලම ඉවර නැද්ද? මම මේ පාරටත් ආවා මොකද පරක්කු කියලා බලන්න. මං තමුන්ට කියලා තියෙනව නේද මේ කෙල්ල එක්ක සෙල්ලම් කරන්න යන්න එපා කියලා. අනේ අම්මේ අක්කව හම්බුනේ හම්බේ. මං එයා එක්ක සෙල්ලම් කරන්න ගියේ නැහැ. අනේ ඌ නැන්දේ මම අල්ලේ එක්ක සෙල්ලම් කරන්න ගියේ නැහැ. එයා හම්බෙන් තමයි හම්බුනේ. තමුන් මගේ කොල්ල එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. තමුන් විතරක් නෙවෙයි තමුන්ගේ මහයවුනුත් මට අප්පිරියයි. ඒකින්ද අපේ පවුලෙන් ඈත් වෙලා ඉන්නවා. දැන් මෙතනින් යනවා. මේ මතක ඇතුව තමුන්ගේ මහයවුන්ට කියනවා අපේ ඉඩම දෙන්න කියලා. තමුලට පොඩ්ඩක්වත් ඒ ඉඩම අයිති නැහැ. හරි නැන්දේ මං කියන්නම්කෝ. එහෙනම් මං යන්නම්. යනවා. ආයිමත් මගේ කොල්ල එක්ක සෙල්ලම් කරලා වුණොත් මං තමුට හොඳ වැඩක් කරනවා. හරි නැන්දේ මම යන්නම්කෝ. ආයිමත් මේ පැත්තේවත් මං එන්නේ නැහැ. මොකද්ද අම්මේ ඔයා හැසිරෙන විදිය මටත් එක්ක ලැජ්ජයි. ලැජ්ජයි? මොකද්ද ලැජ්ජාව කියන්නේ? තමුන් තමයි අපිට ලැජ්ජී හිතෙන වැඩ කරන්නේ. අර අපේ හතුරෝ තමුන් උන් එක්ක සෙල්ලම් කරනවද? හරි ආයිමත් මං යාළුවෙක් කොහෙවත් යන්නේ නැහැ. ඉතින් මලිති අඬමින් මේ ගැන අම්මට කියන්න පටන් ගත්තා. අනේ අම්මේ බලන්නකෝ අදත් නැන්ද මට හොඳටම බැන්නා. මල්ලි එක සෙල්ලම් කරා කියලා. අනේ පුතේ මං ඔයාට කියලා තියෙනව නේද ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න එපා කියලා. ඒ ළමයා ගොඩක් හොඳ ළමයෙක් වුණත් එයාගේ අම්මා තාත්තා ඔයාට කැමති නැත්තම් ඔයා නිකන් බැනුම් අහන්න එපා පුතේ. ඒකින්ද එයා එක්ක සෙල්ලමට යන්න එපා. ඔයාට කොච්චර යාළුවෝ ඉන්නවද? ඔයා එයාලා එක්ක සෙල්ලම් කරන්නකෝ. හරි අම්මේ මං එයා එක්ක සෙල්ලම් කරන්න යන්නේ නෑ ආයේ. ලතා අන්න ඔයාගේ අයියගේ වගාව සරුවටම වැවිලා. මේ පාරනම් මිනිහා හොඳටම අවුරුදු සමරයි වගේ. ඒව කොයිද මාත් එක්ක? ඔය ඉඩම මගේ ඉඩම. එයා කොහොමද ඔහොම තනියෙන් හම්බ කරගන්නේ? හරිනම් මටත් ඕගින් භාගයක් ලැබෙන්න ඕන. ඉන්නකෝ මං ඔකට හොඳ වැඩක් කරන්නම්. දැන් ඔයා මොකද කරන්න හදන්නේ? මං ඔය ඉඩම ගිනි තියනවා. ෂා ඒක නම් හොඳ අදහසක්. අපි දෙන්නම එහෙනම් රැට යමුකෝ.
මුළු අගාවම අපි ගිනි තියමු. ඊට පස්සේ ජීවිතේට ඕකට කිසිම ආදායමක් ඕකෙන් උපය ගන්න නම් බැරි වෙයි. හරි කමල්, එහෙනම් අපි අද රැට යමුකෝ. ඔන්න ඉතින් කමලුවිල්ලතයි මහ රෑ නිමල්ගේ ඉඩමට ගිනි තියන්න ගියා. ඉතින් ඔන්න ඔය විදිහට මුළු ඉඩමම ගිනි ගත්තා. ඉඩම ගිනි ගන්නව දැකලා ලතාටයි කමල්ටයි ඇති වුණේ පුදුම සතුටක්. දැන් බලමුකෝ අර මිනිහා කොහොමද සල්ලි හම්බ කරගන්නේ කියලා. හොඳම වැඩේ අර නිමල්ට. ඉතින් ඔන්න ඔය විදිහට මුළු ඉඩමම ගිනි තියලා පුදුමාකාර වෛරකින් කමලුයි ලතයි එතනින් යන්න ගියා. ඉතින් ඔන්න ඔය දිහා උඩ ඉන්න දෙවි කෙනෙක් බලාගෙන හිටියා. අනේ බලන්න කොච්චර ලස්සන ඉඩමක්ද අර මිනිස්සු ගිනි තිබ්බේ. ඒ මිනිස්සු නම් හරිම නරක මිනිස්සු. මේ විදියට ගිනි තිබ්බොත් මුළු පළාතක්ම ගිනි ගනී. ඒක කොච්චර නරක දෙයක්ද. ඉක්මනටම මේ ගිනි නිවන්න ඕන, නැත්නම් මගේ ස්වභාව ධර්ම මාතාව තමයි විනාශ වෙන්නේ. මම මගේ මායා බලය උපයෝගී කරගෙන ඉක්මනටම මේ පැත්තට වස්ස ලබා දෙන්න ඕන. එතකොට මේ ගින්න ඉක්මනටම නිවේවි. ඔන්න ඉතින් ඒ විදියට උඩ ඉන්න දෙවි කෙනා එයාගේ මායා බලය උපයෝගී කරගෙන ඉක්මනටම වැස්ස ලබා දුන්නා. ඉතින් මේ අධික වර්ෂාව නිසා ගින්න ඉක්මනින්ම නිවුණා. ඉතින් නිමල් වෙන්ද වගේම උදෙන්ම ඇවිත් එයාගේ ඇස්වන්න නෙලන්න පටන් ගත්තා. හැබැයි ඊයේ ඇතුණු ගින්නට නම් වගාවට කිසිම හානියක් සිදු වුණේ නැහැ. නිමල් ගොඩාක් සතුටින් එයාගේ ඇස්වන්න නෙලා ගත්තා. ඉතින් එයා මහන්සියෙන් නෙලාගත්තු ඇස්වන්න පොළට ගෙනියන්න පටන් ගත්තා. ඔන්න කමලා මේ පාර නම් අවුරුද්දට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලා දෙන්න ආස හැමදේම මම මේ පාර අරන් දෙනවා. තාත්තට නම් සල්ලි ගොඩක් හම්බෙලා වගේ. ඔව් ඔව් පුතේ, ඔන්න මේ පාර දෙන්නට ආස හැමදේම ගන්න. මේ ඊරේ අපි ගිනි තිබ්බනේ. ඒත් එයාගේ අස්වැන්නට කිසිම දෙයක් වෙලා නැහැ. එහෙම කොහොමද වෙන්නේ කමල්? ඊයේ අපි මුළු අස්වැන්නම ගිනි තිබ්බනේ. ඊරෑ හොඳටම වැහැලලතා. ඉතින් මුළු ගින්නම නිවිලා. එහෙමද? ඉන්නකෝ. අපි අද රෑත් ගෙනි තියන්නයා. අද නම් මුළු ඉඩම විනාශ වෙනකන් ළඟ ඉමු. හරි එහෙනම් එහෙමවත් කරලා බලමුකෝ. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි මේ දෙන්න ගෙනි තියන්න කුඹර වෙතට යන්න ගියා. හැබැයි ඉතින් මෙයාලට කුඹුරට නම් යන්න උනේ නැහැ. ඔන්න ඉතින් එක පාර්ටම ලතා කකුල පැටලිලා වැටුණා. ඔන්න ඉතින් මුළු ගෙදරම ගිනි ගන්න පටන් ගත්තා. කමල් හයියෙන් කෑ ගැහුවා. හැබැයි කිසිම මිනිස්සෙක් එයාලා බේර ගන්න නම් ආවේ නැහැ. අනේ අපිට උදව් කරන්න කවුරුත් නැද්ද? අපේ මුළු ගෙදරම ගිනි ගන්නවා. අනේ අපිට උදව් කරන්න. ඉතින් කොච්චර කෑ ගැහුවත් කිසිම කෙනෙක් උදව්වට නම් ආවේ නැහැ. ඉතින් ලතාලයි ගෙදර ගිනි ගන්නව දැකලා ගමේ හැමෝම එතනට එක්රැස් වුණා. හැබැයි වාසනාවට කමල්ගේ පුතා නම් ජීවිතේ බේරගෙන තිබ්බා. අනේ නිමල් පව්, එයාලා පිච්චෙනව ඇතේ. අනේ එයාලව බේර ගන්න තිබ්බනම්. ඊට පස්සේ දවසේ උදෑසන උදා වුණා. අනේ බලන්නකෝ නැන්දේ, මගේ අම්මයි තාත්තයි එතනම මැරිලා. මොනව කරන්නද පුතේ? ඔයාගේ අම්මයි තාත්තයි ගැන අපිටත් දුකයි. මගේ පුතා දුක් වෙන්නේ නැතුව ඉන්නකෝ. ඔයාව බලා ගන්න අපි දෙන්නේ ඉන්නවනේ. ඔව් මල්ලි, ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මගේ අම්මයි තාත්තත් ඔයාගේ අම්මයි තාත්තයි වගේම තමයි. හරි නැන්දේ. කාලේ කෙමින් කෙමින් ගෙවිල ගියා. පවන්ගේ දුක ටික ටික අඩු වුණා. ඉතින් එයාලා වෙනද වගේම සතුටින් ජීවත් වුණා.
අදත් කතාව ලස්සනයිද? ලස්සන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කමෙන්ට් දාන හැමෝටම ගොඩාක් ස්තුතියි.